දරුවනේ, ඔබේ ව්‍යාපාර අසාර්ථක වෙලා, උත්සාහයන් වැරදිලා, සැලසුම් කඩා වැටිලා ඇති. ඔබ දැන් විශාල කලකිරීමකින් සිටිනවා විය හැකියි. නමුත් මේ මොහොතේ ඔබේ සිතුවිලි වෙනස් කරන්න අසාර්ථකත්වය යනු ඔබ අසමත් වූ බව නොවේ. එයින් කියවෙන්නේ ඔබ තවමත් සාර්ථක වීමට උත්සාහ කරමින් සිටින බවයි. සෑම අසාර්ථකත්වයක්ම යනු ඔබේ ඉලක්කය කරා යන මාර්ගයේ වැඩ නොකරන ක්‍රමයක් ඔබට හඳුනා ගැනීමට ලැබුණු අවස්ථාවක්. තෝමස් අල්වා එඩිසන් දහස් වතාවක් අසාර්ථක වීමෙන් පසුවයි බල්බය සොයාගත්තේ. ඔහු එය පරාජයක් ලෙස දුටුවේ නම් අද අප අදුරේ. එබැවින් ඔබ වැරදි කළේ කොතැනදැයි නිරීක්ෂණය කරන්න බිය නොවී. එම පාඩම් ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න. සාර්ථකත්වයේ රහස වන්නේ වැටීම නොව වැටුණු සැමවාරයකම නැවත නැගිටීමයි. අසාර්ථකත්වය යනු අවසානය නොවේ. එය ඔබේ ගමනේ ඇති සන්ධිස්ථානයක් පමණයි. නැවත විශ්වාසය තබන්න, දූවිලි පිස දමන්න, ඔබ සොයාගත් නව දැනුම සමඟ ඉදිරියට යන්න.